අපි බලමු සිංගල් ඉන් මැෂින් එකේ මේ ෆුට් ප්‍රෙෂර් එක කොහොමද හදාගන්න කියලා. මුලින්ම අපි ෆීඩ් ඔෆ් හයිට් එක මිලිමීටරයක් විතර වගේ උඩට තියාගන්න. මේකේ පොඩ්ඩක් වැඩි පැත්තට තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕන අපි ෆුට් ප්‍රෙෂර් එක හදාගන්නකොට ෆුට් එක ගොඩාක් ඉස්සෙල්ලා බුරුල් කරගන්නවා. බුරුල් කරලා අපි මෙහෙම අතින් ඉස්සුවට පස්සේ මෙයා අපිට පහසුවෙන් උඩට උස්සන්න පුළුවන්. ඊළඟට අපි රෙදි කෑල්ලක් තියලා මහනකොට මෙයා මෙන්න මේ ස්පියර් එක අන්ඊවන් වෙනවා මේ. ගොඩාක් බුරුල්. අපි මෙයාව චෙක් නට් එක බුරුල් කරලා මෙයාව පොඩ ප්‍රෙෂර් කරාම වාට පේනවා මේ ෆුට් එක පාත් වෙනවා. ප්‍රෙෂර් වෙනවා. ඊළඟට අපි මෙයා මහනකොට ස්පියර් එක සමාන දුර වැදෙනකන් එක තැන කෙඩෙන්නේ නැති වෙනකන් අපි මෙයාව පොඩ ප්‍රෙෂර් කරගත්තා නම් හරි. ඒතර මේක මම ගලවලා තියෙනවාට පහසුවෙන් පේන්න ඕන හින්දා මේ ස්ක්‍රීන් එක පොඩ පාත් වෙනවා. ඒතර ගොඩාක් අපි ප්‍රෙෂර් කරගන්න. ගොඩාක් ප්‍රෙෂර් කරොත් ෆැබ්‍රික් එක කට් වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ මට්ටමට අපිට ප්‍රෙෂර් කරගත්තා නම් ඇති. ඊළඟට අපි මහල බැලුවාම එක සමානව ඉදිකටු වාර ගන්න වැදිනවා නම් ඒ මට්ටමට ප්‍රෙෂර් එක නතර කරගත්තා නම් හරි.